සදු. ඉතින් මේ උතුම් පින්කම කරන්න සහභාගී වුණ සම්මාදන් වුණ අපේ සියලුම ආදරණීය සහෝදර සහෝදරියන්ට ගොඩාක් පින්. හරිම සතුටුයි. අපේ මව්බිමේ ඉඳලා දුර රටකට ඇවිල්ලා මෙහෙම එකමුතු වී මෙවැනි පින්කමක් කරන්න ලැබීම ගැන මාගේ හදවතින්ම මම සතුටු වෙනවා. ඒ වගේම මේකට අපි මේ වගේ වැඩක් කරමු කියලා මුලින්ම අපිට සිතුවිල්ලක් පහළ කර යෝජනාවක් ගෙනාවු අපේ ආදරණීය චමින්දමාලීටත් ගොඩක් පින්. ඒ වගේම එකමුතු වී කතා බහ කරලා සහෝදරියෝ සියලු දෙනාත් මේ කළ උතුම් ක්‍රියාව ගැන අපි හැමෝම සතුටු වෙමු. ඒ වගේම අපි හැමෝම දැක බලාගෙන පින් අනුමෝදන් වෙමු සාදු සාදු කියලා. ඉතින් අද කී දෙනෙකුගේ කුස පිරෙයිද, කී දෙනෙකු හිතේට සතුටක් ලැබෙයිද? මේ කන බත් ඇටයක් ගානේ ඒ සියලු දෙනා පින් දෙයි. ඉතින් අපිට ලොකු පිනක් රැස් වෙනවා. ඒ වගේම මුලින්ම මේ කෑම පිළියෙල කරන්න නිදි මරාගෙන වෙහෙසක් දැරූ ඒ සියලුම දෙනාට ගොඩාක් පින්. හේස මහන්සි වෙලා අපි මුදල් යෙදෙව්වත් කෑම පිළියෙල කරන්න ගියාම ලොකු වෙහෙසක් මහන්සියක් දරන්න වෙනවා. ඉතින් ලොකු වෙහෙසක් මහන්සියක් දරලා මේ කෑම පිළියෙල කරලා දුන්නු සියලු දෙනාටම ගොඩාක් පින්. ඒ වගේම මේ කෑම පිළියෙල කරන්න මේ කෑම සකස් කරපු අය, ඒ කියන්නේ මේ ධාන්‍ය වර්ග හිටවපු සකසපු ගෙන්නපු කොයිම රටකින් හරි මේ රටට ඒ සියලු දෙනාටත් ගොඩාක් පින්. ඒ වගේ මෙවැනි බද්දන්සලක් දීමට අපිට හැකියාව ලැබුණු අපිට ඒ සිතුවිල්ල පහළ උණු මොහොතේම ඇත්තටම අපි මේ විශ්වයට ස්තුති කරන්න ඕන. විශ්ව මාතාවට ස්තුති වේවා මෙවැනි කර්තව්‍යයක් අපිට කරන්න ඉඩකඩ සලස්වා දුන්නාට. ඒ වගේම මේකට සහභාගී වුණ සියලුම සහෝදර සහෝදරියන්ට ජාති පින්. එක මිනිස්සෙකුට ආහාර වේලක් දුන්නාම අවුරුදු 10කට පින් සිදුවනවා. ඉතින් මේක අවුරුදු ගානකට පින් සිදු වෙන කර්තව්‍යයක්. ඉතින් අපි සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා. අනුමෝදන් වෙලා මේ පින් බලෙන් අපිට උතුම් වූ ධර්මයේ සෙවණය කරලා උතුම් වූ ධර්ම මාර්ගෙ ගිහිල්ලා යම් දිනක පතන්නා වූ බෝධියකින් නිර්වාණ සම්පත්තිය ලැබේවා. ඒ වගේම මේට සහභාගී වුණු සියලුම සහෝදර සහෝදරියන්ට කරන කියන හැමදේම සාර්ථක වෙලා යන්නේ හැම තැනකින්ම ආරක්ෂා වෙලා තමන්ට තියෙනා ලෙඩ දුක් කරදර ප්‍රශ්න බාධක සියල්ලක් දුරු වෙලා හැමෝටම සෙතක්ම වේවා. බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි. බුදු ගුණ සත්‍යයි. අනන්ත වූ බුදු ගුණිනුත් සත්‍ය වූ බුදු ගුණිනුත් සියලු දෙනාටම සිතක් ශාන්තියක්ම වේවා. ඉතින් අපි හැමෝම මේ දැක බලාගෙන සතුටින් පින් අනුමෝදන් වෙමු සාදු කියලා. ඉතින් මේ ආහාර ටික ගන්න හැමෝටම කුස පිරීලා ඒ අයගේ හිත සතුටු වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඇත්තටම මෙවැනි දුර රටකට ඇවිල්ලා මෙවැනි දෙයක් අපිට කරන්න ලැබෙනවා කියන්නේ අපි සංසාරේ පිළි කරලා තියෙනවා. මේ රටවල් වලට ඇවිල්ලා බොහොමයක් දුක් විඳින ඇඬු කඳුලෙන් ජීවත් වෙන කොතෙකුත් අය සිටියත් අපට එවැනි දෙයක් උදා වෙලා නැහැ. ඉතින් එහෙනම් අපි පින්වන්තයි. ඒ නිසා තමයි අපිට මේ වගේ පින්කමක් කරන්නත් ලැබුණේ. ඉතින් අපි හිස් අතින් ආවා, අපි හිස් අතින්ම යනවා. නමුත් අපිට රැගෙන යන්න දෙයක් තියෙනවා. ඒ පින් අපි කරන පින පමණයි අපිට ඉතුරු වෙන්නේ. කනත්ත ගාවට යනකම් අපේ දෙමාපිය සහෝදරයෝ දරුවෝ හැමෝම නෝනා මහත්තයයි. එතනින් එහාට වෙන සිද්ධියට සටන් කරන්න මෝන දෙන්න වෙන්නේ අපිටමයි. එහෙනම් ඒ යන ගමනේදී මේ සියලු දේ අතහැර යනවා නේද? එහෙනම් සියල්ල අතහැර යා යුතුයි. සබ්බම් පහය ගමනීය. එහෙනම් අපිට ඉතුරු වෙන්නේ පින පමණයි. අපි පුළුවන් හැම විදිහටම දුර රටක සේවය කරත් අපිට නැති බැරි කන් තිබුණත් පුළුවන් හැකි වෙලාවක හැම මොහොතකම කෙනෙකුට වතුර බෝතලයක් හරි පරිත්‍යාග කරලා පින් රැස් කරගෙන අවසාන ගමන යනකොට ඒ පින අපි රැගෙන යමු. අපි මුල මුදල් මොනතරම් බැංකු පොත්වලට දැම්මත් මොනතරම් දේවල් ඉතිරි කරත් අපේ මේ පින කියන ගිණුම සම්පූර්ණ කරගෙන නැත්නම් අපිට මනසාත්මයන් ලැබීම ගැනත් අපි ඇත්තටම කනගාටු වෙන්න ඕන. එහෙනම්
මේ පින නැමැති බැංකු පොත අපි පුරවගෙන අපි යන ගමන සාර්දෙලවටත් මෙලවටත් පින් රැස් කරගමු. අපිට මේ ආත්මය මනුස්ස ආත්මය ලැබුණේ අපි ගොඩාක් පින් කරපු නිසා. අපි මොන ආත්මවල හිටියද අපි දන්නේ. එහෙනම් නැවත අපි මේ මනුස්ස ආත්මය ලැබීමකින් උපරිම ඵල නෙලා ගමු. අපි පින් රැස් කරගමු. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.